කොහෙවත් යන හිඟන ළමයට කන අරගෙන මම අවසන්නේ නේ. එයා තමයි. අම්මේ මම මේක දෙල ගිහලා ගන්න. මට උදේ මට කවුරුත් නෑ අම්මත් නෑ ඔයත් නෑ අනේ මාවත් ළඟට ගන්නකෝ
මිනිස්සු මේකේ තිබ්බ රුපියල් 5000. ගත්තන දෙනවා මිනිස්සු. මං හොරෙන් නෙවෙයි නෝනා. හොරෙක් නෙමෙයි කියන්නේ. තම්සෙ නැත්නම් පර්ස් එක කොහෙන්ද? මෙතන වැටලා 5000 අරගෙන සද්ද නොකර පර්ස් එක දෙන්න හැදුවනේ. මං කවදාවත් හොරගම් කරන්නේ නැහැ නෝනා. හොරකම් කරන මිනිස්සෙන් නෙමෙයි. එහෙනම් කොහෙද මිනිස්සු මේකේ තිබ්බ සල්ලි? මම දන්නේ නැහැ නෝනා. මිනිස්සු මේකේ තිබ්බ සල්ලි? ගත්තන දෙනවා මිනිස්සු කුටිනකා. මේක මගේ පර්ස් එකේ තිබ්බ සල්ලි අරගෙන. මල්ලි ගහන්න බෑ පොඩකින් මල්ලි චුටකින් ඕක නවත්තන්න මල්ලි ගහන්න එපා අනේ මල්ලි සල්ලි තියෙනවා මල්ලි අනේ මට සමා වෙන්න අංකල් සමා වෙන්න අංකල් සමා වෙන්න දෙයක් නැහැ නෝනා. මේක අපේ තියෙන දුප්පත්කමේ වරද නෝනා. කවදාවත් පෙන්වෙමින් ඇඳුමින් මිනිස්සු මනින්න එපා යාළුවනේ. දුප්පත් මිනිස්සු කියන්නේ අසරණ මිනිස්සුන්ට හොරුන්ට වංචාකාරයන්ට නෙමෙයි. මොහොතක් හිතන්න. ගොඩක් අසරණ මිනිස්සු ගාව තමයි උසස් ගතිගුණ තියෙන්නේ. යාළුවනේ අපි හිතමු අපට වැරදුනේ කොතනද කියලා. දැන් නම් ඉන්නේ මම ජරා කෙල්ලවනේ. ඒ මොකද අනේ ඔයාලට යන්න බලන්න. දාන්න බල අපි ඇවිල්ලා ඉන්නේ ස්ථානේ. ඒකට හේතුව තමයි අවුරුදු 5ක් තිස්සේ තමන් පෙන්වා කියන එකම දරකට වෙලා මඟ බලාගෙන සිටින අපූර්ව පෙන්වතෙක් පිළිවන්. හරි. එහෙනම් අපි මේ පෙන්වතාගෙන්ම අපි මේ අපිට දැනගන්න ලැබුණු ආරංචි ඇත්තද බොරුද මොකක්ද කියලා අපි එන මුලින්ම දැනගැනීමට යමු. අයියේ ආලා දෙන්න. හරි මොකද? නෝනාව කන. සිකුනෝන දැන් ඉන්නේ නැහැ නේ අයියේ. හරි කාලේ. නෝනා එනවා. එයා බොරු කියන්නේ නැහැ. එයාට කොරොන් වෙලා නේ. මම මේ දැකලා තියෙනවා අයියේ. රාජකාරි වැඩවලට මෙතනින් ඕන තරම් එහාට මෙහාට යද්දි ඒ තනියෙන් පැටදලා ගොඩක් වෙලා ඉන්නවා. අයියා කවද යනකම් කියලා මෙතන ඉන්න. ඔව් නෝනා නෑ මෙතනදී. අයියාගේ සුදුනෝනා දැන් එනවද? ඔව් එනවා. අපි මෙහෙම දෙයක් කරමු. සුදුනෝනා ආවහමත් ගමු. දැන් මාත් එක්ක බත් පොඩ්ඩක් කාලෙමු. බෑ මං සුදුනෝනාවම ගන්න. අයියේ ඔයාට මොනවද ඕන කියන්නකෝ. අපි ගෙනත් දෙන්න. සුදුනෝනා මහත්තයාට මොකක්ද දැනගන්න ඕනේ? මට දැනගන්න ඕනේ එයාට මොකක්ද වෙලා තියෙන්නේ. එයාගෙන් ඇහුවට මාත් උත්සාහ ගන්න වෙන්නේ නැහැ. මොකද එයාගේ මානසික කොටක් වෙලා තියෙන්නේ. ඔකට හේතුව විදිහට ගොඩක් කට්ටිය කියන්නේ එයාගේ පෙම්වතිය දාලා ගිහිල්ලා ඒකේ ෂෝකෙත් තමයි ඔතනලා ඉන්නේ කියලා. මොකද එයා
එයාව දෙන්න හම්බෙලා තියෙන්නේ ওই බංකොල. මොකද ටැග්ගක් තියාගෙන ඉන්න දෙන්න කියලා මෙම්බටියට. මේ බලන් ඉන්න කොයි වෙලාවෙක අද මෙම්බටියේ අද මෙම්බටියේ හැමදාම ඇවිල්ලා ඔක්කොම බලන්නේ. ඒකෝද මම හිතන්නේ මහත් වෙලට එයා කටින් නම් දෙයක් ගන්න පුළුවන්. ඊයනේ අංගන ඒ දැන් ඔයාලන්නේ මේ කියන්නේ මං ගැන. මට බයයි සිතුනවන ඔයා ඉතිරි කියලා. මම ඔයාලට දෙන්නේ නෑ නන්දේ. හැබැයි ඉතින් මම බැලුවත් කියන්න බෑ. ගත්තා නම් අපිට හැමදාම කතා කරන්න පුළුවන් නේ. එයා හැම වෙලාවෙම මගේ හදවත දෙමින් ඉඳනවා. මම ෆෝන් එකක් ගත්තොත් ඔයා මාව බලන්න එන එකකුත් නැහැ. ෆෝන් එක නැති නිසා ඔයා හැමදාම මාව බලන්න එනවනේ. මම හැමදාම ඔයා ගාවට එනවා නම් හැමදාම මෙතන වෙලා බලන් ඉන්නවා ඔයා එනකම්. අපි හැමදාම මෙහෙම ඉන්නවා. බංකේ වාඩි වෙලා ඉන්නවා ඔයා එනකම්. ආත්ම ගානක් කර ඉන්නවා මම මෙතන. අනිවාර්යෙන් එනවා. මට ඔයා විශ්වාසයි ඉන්නවා. අයියෝ යාට එහෙම කරේ. දුවා. තාත්තා මට ලෑස්ති වෙන්න. අම්මා ටිකට් එක වල තියෙනවා. අද රෑම යන්න ඕස්ට්‍රේලියාවට. අද රෑම? ඔව් අද රෑම යන්න. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. තව ටික දවසකින් නන්දි හිත හදාගනි. දැන් අපි මොකද කරන්නේ? අනේ අපි යන් එතෙන්ට දැන් මේ පෝස්ට් එක දාලා මාස 3ක රැද්දා. දැන් මේ මනුස්සය එතන නැතුවත් ඇති. අවුරුදු 5ක් මං වෙනුවෙන් බලාගෙන ඉඳපු මිනිස්සයා මාස 3ක් නැති වෙන්නේ නෑනේ. කාවාරි බැලුවද? අර මෙතන බංකුවේ හිටපු බෝයි නෝන්ලෑ කවුද? මං තමයි එයා ඒ කියන සුදු නෝනා. අද දෙන්නේ අවුරුදු 4ක් පාත් තිස්සේ ඒගොල්ලෝ මේ බංකුවට බලාගෙන හිටියා. අදයි හෙටේ ඇඟිලි ගැන බලාගෙන ඉන්න නොකනබි. අද දෙන්න මතක් වුණේ. අනේ තරහ නැතුව මට එයා ඉන්න තැන කියනවාද? ඉන්න තැන කුවට වාට යන්න බෑ මිස් දැන්. මට එකපාරක් එයාගෙන් සමාව ගන්න ඕනේ. සමාව ගන්න. එහෙනම් ගිහිල්ලා ගන්න. දැන් දවස් 3-4 කලින් මේ බංකුවටම මේගොල්ලන් නැති වෙලා හිටියේ.
මේ මෙච්චර කාලයක් කමුණෙනකම් ඌ බලන් ඉඳියා. මෙන්න මේක දෙන්න බලාගෙන. මුදලාලි මොකද? ගමේ ගිහින් එන්න කියලා. උඹලා ගමේ ඵලයක්. උඹලා කුට්ට කැමතිලාට ඵලයක්, උඹලාට කැමතිලාට වරේ. මෙතන වැඩ ඔක්කොම ගොඩ ගැහිලා. කවුද වැඩ කරන්නේ ඉන්නේ මෙතන? පොඩි කාලයක් ලම් කරා. ගිහින් වරේ. මුදලාලි මට රුපියල් 10000ක් ගන්න පුළුවන්. රුපියල් 10000? ඇයි බා? උඹ රුපියල් 10000ක වැඩ කළවත් තියනද බා? මං ගමේ ගිහිල්ලා ආයෙ එනවා මුදලාලි. එතකොට අඩු කරගන්න. නන්දේ මම ඔබ තියා මේ කාවකට විශ්වාස කරන්නේ. මෙන්න මේ 5000 තියාගන්න. මහත්තයෝ ඔය තාත් වෙන එක කරන් පාත් වෙන. බඩගිනි මහත්තයෝ දවස් ගානකින් කාලා නැහැ. කීයක් හරි දෙන්න මහත්තයෝ පින් සිද්ධ වෙනවා. අනේ ඵලයන් මොකද පිනත් අරගෙන ආවනේ තමයි. පුතේ මේ සිද්ධ වෙනවා මහත්තයෝ. දැන් ඔබට සල්ලි නැහැ කියලා කිව්වනේ. එක හිඟන කොල්ලන්න දෙන්නේ. මටත් ඔය වයසේ ළමයි ඉන්නා මුදලාලි. උඹ නැතුණාම දෙන්නේ කවුද? දෙයියෝ. දෙයියෝ මට හොඳ අතපය හතරක් දීලා තියෙනවා. දෙයියෝ මාව ඉල්ලන කෙනෙක් නොකර දෙන කෙනෙක් කරපේකම සතුටක් මට. මොකද්ද බං? ඕකේ තියෙන සතුට. ඒ සතුට කෝටි ගණන් තිබ්බක් ගන්න බෑ මුදලාලි. ඒ සතුට විඳින්න නම්
නංගි. කොහෙද යන්නද? ළඟට පොඩ්ඩක් යන්න පුළුවන්ද අයියේ? මම නම් මේ ඉස්සරහට යන්නේ. මම කයර කරන්න යන්නේ නැහැ නංගි. ගොඩක් වෙලා ඉඳන් බලන් ඉන්නේ අයියේ. නංගි ඉන්න කත්තෙත් එක්ක පාරේ දාලා යන්නත් බැහැ නංගි. කමන්නේ. එහෙනම් නගින්නකෝ. මං ගිහින් දාලා එන්නම්. පයිසකයි සල්ලි ගන්න. කරුණාකරලා පයිසකයි සල්ලි ගන්න. පයිසකයි සල්ලි. දැන් පාඩුවේ සද්ද නොකර ඵලයන් ඈ. මම යන්නම් නංගි. හැබැයි මේවා කාටවත් කියන්න එපා. හා. ඇයි මට කියන්නේ කාටවත් කියන්න එපා කියලා? ඒක නංගි. ඇත්තටම මේ වගේ අසනෙක් මිනිස්සෙක් කවදාවත් මිනිස්සෙක් උදව් කරන්න ගන්න නැහැ නේද දැනගන්න. මනුෂ්‍යත්වය පාවා දෙමින් කෙසේ හෝ මුදල් උපයා ගැනීමට උත්සාහ කරන උන් නිසා යහපත් සමාජයක් නිර්මාණය කිරීමට එය මහත්බරකි, කැලලකි. මෙවන් කුරිරු ක්‍රියා ඉදිරියටත් සිදු නොවන්නට අපි වග බලා ගනිමු. අපි යන්න දෙන්න පාද. මට බෑ. මොකක්ද රුවන්? පාඩුවල යන්න. අනේ එන්නකෝ අනේ. යනවා කො යන්න. මට පාඩුවේ ඉන්න දිලා මෙතන. මොන මලවාදියක්ද මේක? අනේ ඇයි රුවන්? ඔයා හැමතිස්සෙම කේන්තියෙන් කතා කරන්නේ. මං දැන් තමුසෙට එකපාරක් කිව්වා. යන්න මෙතනින් මගේ දැහැට නොපෙනේ.
මට මේ මොකද වෙලා තියෙන්නේ කියලා. අදත් මට බැනලා හෙලෙව්වා. අනේ මන්ද ඔය කර්මෙත් ඉතින් හැමදාම කරන්න බෑනේ. ඔයා කිව්ලත් මට කතා කරන්න. පොඩ්ඩක් ඉන්න. මං ගිහලා අද මේක දෙකෙන් එකක් විසඳ කරගෙන එන්න. යකෝ මොකද්ද උඹට මේ වෙලා තියෙන්නේ? අන්න අර කිය අදත් අඬාගෙන ආවා. උඹ හම්බෙන්නේ හැම දවසක් යනවා කිය අඬාගෙන යනවා. මොකද්ද මේකේ තේරුම? ඔබට වැඩක් නැහැ. වැඩක් නැත්තේ නෑනේ බං. ඒක උඹේ කෑල්ල තමයි. ඒ වුණාට අපෙත් යාළුවානේ. මම ඔබට සැරයක් කිව්වා. නැහැ. බලා ගන්න. හරි. උඹ එහෙනම් අද මට ගැහුවා. වෙන එකෙන් නම් මම මේක බලා ගන්න හිට දන්නවා. ඒත් උඹ දැන් මතක තියාගනි. බාද මට ගැහුවට උඹ ඔය ඇඳන් ඉන්න ටී-ෂර්ට් එකත් මගේ එකක් කියලා. අම්මා දැටුවා. ඔය දුවන්න ගොල් ගත්තද යන්නේ? මතක් කරන්න පොකේ නම. ඒව කොබන් ඒ. ඇයි බං උඹලා හොඳම යාළුවෝ නේද? යාළුවා? කරුණාකරලා ඵලයන් යන්න. නැහැ. බලා ගන්න. උඹව ගණන් ගන්න එපා බං. ඔය ඉන්න මානසිකත්වය ගැන පොඩ්ඩක් හිතපන්. උඹ මොනවද මම මේ කියන්නේ? උඹ කියන කිසිදම් මට තේරෙන්නේ නැහැ. ඇයි උඹ දන්නේ නැද්ද? මේ ළඟදී උට හොඳටම අමාරු වුණානේ බං. අපි හොස්පිටල් එකට අරන් ගියේ. උට මේ මොලේ විලිකාවල්ලු බං. ડોක්ටර්ස්ලා කියන විදිහට ඌ වැඩි කාලයක් ජීවත් වෙන්න ඉක්කුත් නෑ බං. hey bang මෙච්චර දෙයක් වෙලා තියෙද්දි මට නකිව්වේ මම උඹේ හොඳම යාළුවා වෙලා පාරදී මට නන්දේ හම්බෙලා තමයි මේ සේරම විස්තර ටික කිව්වේ. ඒකට හේතුවක් තියෙනවා. මම ඔබට කිව්වා නම් ඔබ සතුටු වෙන්න. මම ඔබට කිව්වා නම් ඔබ කරේනට කියන. hey bang මේක ඒකිට නොකිව්වේ රේණු උඹ හිතන જાතිය කෙල්ලෙක් නෙමෙයි බං. මම ඒක දන්නවා. ඒක මට කොච්චර ආදරෙද කියන්නේ මම හොඳටම දන්නවා. මම ඔය කාලකන්ණි නිසා ඒකේ ජීවිතය අනාත වෙනවට උවමනාවක් නැහැ. ඒකයි මම මේ විදිහට අයින් වෙන්නේ. මට ඕනේ ඒකේ සතුටින් ඉන්න බෑ. දැන් මෙතන මට ලොකු පාඩුවක් වෙලා තියෙනවා. දැන් ඔබ කරලා දෙන දේ මට දෙන සල්ලි ඔබ වියදම් කරගන්න.
දරුවා අසනීප වුණා මුදලාලි. මට ඒ වගේ වැඩක් නෑ බං. උඹගේ දරුවනේ අසනීපුනේ. මං අනිත් එක්ක කියලා දිනවා. උඹට මුලින්ම මගේ සල්ලි බේරලා ඉන්න ඕනේ කියලා. අනිත් එක බං. උඹට මේ හදන කිරියෝ වල දුන්නේ නෝනේ. මම කිව්වා. මම ක්‍රමේ කිව්වා සල්ලි ගන්න. කොහෙද? කොලත් නෑ. හොඳයි. මාත් එයාගේ අදින් කෝටියක් වගේ ඉන්නේ. මට සුවඳ පූජාවක් තියෙනවා. කීයද නංගි මේ? 50යි මහත්තයා. පෙට්ටි කීයක් තියෙනවද? 50ක් විතර තියෙනවා මහත්තයා. හරි මේ ටික ඔක්කොම දෙන්නමයි. කීයද නංගි ගාන? මාර්නෑනේ මහත්තයා. මංගාව වෙලා නානං. මං කඩේ මාරු කරන් කරගෙන නෑ අවශ්‍ය නැහැ අපිට විලාය. අපි යන්න. මොකද්ද බං මේ කරේ? උඹට මොකටද මේ හඳුන් ගෝරු? දැන් මොකටද බං හඳුන් ගෝරු ගන්න ගියේ? ඒ කියන්නේ සල්ලි ටික දීලා දැම්මම ඉවරයි. ඒ හිඟන්නේ නෙවෙයි බං. උත්සාහයෙන් ජීවත් වෙන්න හරි ධෛර්ය සම්පන්න ගෑණි. මං කැමති නැහැ නිකන් සල්ලි දීලා ඒ මනුස්සයව හිඟන්නේ ගන්න දාන්න. කොහමද? මොකද ඉන්නේ? යනවා. Thank you. Thank you. I love you. කොහොමද gift එක? Sorry අනේ. තව ටික දවසින් කරන්න. මගේ බර්ත්ඩේ එක තියෙන්නේ අද. අනිත් එක මගේ යාළුවන්ගේ බොයිෆ්‍රෙන්ඩ්ලා ඒගොල්ලන්ට අරන් දෙන gift එකකට පස්සේ මට ලැජ්ජයි ඒගොල්ලන්ට මුණ දෙන්න. ඔයාගේ තත්ත්වයට ගැලපෙන කෙනෙක් හොයාගන්න.
මේක මෙතනින් ඉවරයි. රේනු මොකද උනේ? අදින් මේ සේරම ඉවරයි. ඔයාගේ යාළුවගේ තත්ත්වයට ගැලපෙන කෙනෙක් හොයලා දෙන්න. පොඩ්ඩක් ඉන්න රේනු. මං විච් හැමදේම වට පැත්තට ගියා. අම්මා කොහෙද බං යන්නේ? බාපේ හොඳයි. යමන්කෝ මගෙත් එක්ක ඒක iPhone එකක් ගන්න. iPhone එක බඩ පිස්සුද බං කෙල්ලෙක්ට එච්චරට රොදයක් දෙන්න. iPhone එකක් කියලා කියන්නේ බං තේරුම් යාදෙත් එක්ක ගන්නකොට මට දෙයක් ගන්න. හා ඒකට තමයි උඹ පොඩි කරලා සල්ලිත් එකතු කරලා ඒ මන්දිකට අර මේ බස් එක යන්න නැතුව බයිනොත් ගිහිල්ලා මේ ඕක තමයි කරේ උඹනේ. ආහා යමන් අන්න රංගියක බයික් ගිහිල්ලා ඉනවා තමයි පයින් යන්න බෑ. මොකද්ද බං මේ කරේ? දැන් කොහොමද ගියාන් ඔබ අර රේනුට iPhone එකක් කරන් දෙන්නේ? එයාගේ උපන්දින දවසේ එයාට දෙන්න පුළුවන් හොඳම තෑග්ග තමයි මම කියන්නේ. උඹ එහෙම කිව්වට ඒකේ තේරුම් ගනීද බං? හොඳක් කරොත් ලැබෙන්නේ හොඳක් විතරයි. මොනක තමයි කියන්නේ ඇත්තටම. මගේ අන්තිම තීරණය උනේ හොඳ දෙයක් කරොත් යම තමයි ලැබෙන්නේ. සසර ගමනේ මිනිසත් ආත්මයක් ලැබෙන්නේ පෙර භවයේ අප විසින් රැස් කරගත්තා වූ පින් මහිමේනි. එවන් පිනකට ලැබූ මිනිසත් භාවයේ පින් සිතිවිලි වලට ලැබෙන්නා වූ කිසිම අවස්ථාවක් මගහැර ගන්නට එපා. අපි හොඳ දෙයක් කළොත් අපිට පෙරලා සිදුවන්නේද හොඳ දෙයක්ම පමණකි. එබැවින් සෑම මොහොතකම කුසල් රැස් කරගන්න.
මට රයිස් එක. Hello. හරි යන්න මං එනවා. හරි. මම ඕඩර් එක ගන්නවා. බුදලාලි කීයද මගේ ගාන? ගාන නම් 500යි. මා කාපු රයිස් එක වල සල්ලි ගෙවලා තියෙන්නේ. ඒකට කමක් නැහැ. මම ආවේ සල්ලි දීලා කෑම ගන්න. ඒකින්ද මේ 500 තියාගන්න. 500 බය සල්ලි ගෙවලා තියෙන්නේ. කමක් නැහැ. ඔය රුපියල් 500ෙන් කවුරු හරි කන නැති කෙනෙක් ආවොත් බුදලාලි යාට කෑම එකක් දෙන්න. මොකද කෑමක විසික් කරන ඉඳ අපරාධයක්. ඒකයි මම කෑවේ. ඔයා හිතයිද මේ සල්ලි වලින් මම තව කෙනෙක්ට කෑමක් අරන් දෙන්න කියලා? බුදලාලි අනිවාර්යයෙන් මොකෙන් කෑම එකක් දෙනවා. මොකද දැන් ඉස්සෙල් රයිස් එකටත් මගෙන් සල්ලි එපා කියනවා. බුදලාලි කිව්වා